ෂෝට් වීඩියෝ channel එකේ. මං හිතුවා මගේ පළවෙනි vlog එක විදියට මං පාඩම් කරන විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මගේ එක්සෑම් එකට ළඟයි. තව ටික කාලයයි තියෙන්නේ. ඉතින් ඒකට මං තව පාඩම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකින්ද මං ඔයාලත් මං හිතුවා ඉතින් මේ පාඩම් කරන දේවල් පාඩම් කරන විදිහ මං ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලා thumbnail එකේ මේක දැකලා තමයි ආවේ වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට. දැන් වෙලාවත් 12:16යි. පේනවද දන්නේ නැහැ 12:16 වෙලාව. අපි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකේදී හමු. ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් මං පාඩම් කරන විදිය ඔයා පාඩම් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මං පාඩම් කරන්නේ ඉස්සෙල්ලාම මං ටයිම් එකක් තියාගන්නවා පාඩම් කරනකොට. පාඩම් ටයිම් එකට තමයි පාඩම් කරන්නේ. ඉතින් මං පාඩම් කරන්නේ නම් මං පාඩම හොඳට කියවනවා. මට ඉස්සෙල්ලාම මේ පාඩම හොඳට කියවලා භාගයක් විතර කියවන්න ඕනි. භාගයක් විතර හොඳට කියවනවා. කටපාඩම් ඉදිරියට කියවලා ඉවර වෙලා ඊට පස්සේ මම මතකෙන් ඒ ටික වෙනම කොලයක ලියනවා. ඒක තමයි මම ඉස්සෙල්ලාම කරන්නේ. මට මං කොහොම පාඩම් කරත් මොන විෂය පාඩම් කරත් මං හොඳට පාඩම කියවන්න ඕනි. කියවලා ඉවර වෙලා ඒ විෂය ඒ කියවලා තියෙන ටික මතකෙන් ලියනවා. ඔයාලා ඉතින් ඔයාටම කියලා ක්‍රමවේදයක් හදාගන්න. මේ මගේ ක්‍රමවේදය. මට පාඩම කියවලා තමයි මතකෙන් ඒ ටික පස්සේ නෝට් එක ලියාගන්නේ. නෝට් ලියනවා කියන්නේ ෂෝට් නෝට් ගහගන්නේ. ඉතින් ඔයාටම ක්‍රමවේදයක් හදාගන්න ඕනේ පාඩම් කරන්න. ඒක තමයි හරිම විදිහ. ඉතින් ඇත්තටම මට එක දිගටම පාඩම් කරන්න අමාරුයි. ඉතින් මම පැය භාගයක් විතර පාඩම් කරනවා. ඊට පස්සේ විනාඩි 5ක විතර බ්‍රේක් එකක් ගන්නවා. මං අහලා තියෙන විදිහට සාමාන්‍ය මිනිස්සෙක්ට උපරිම පාඩම් කරන්න අවධානයෙන් වැඩ කරන්න පුළුවන් කාලය පැය භාගයක් විනාඩි 25ක් විතර තමයි මං අහලා තියෙන විදිහට. ඉතින් මමත් සාමාන්‍ය මිනිස්සෙක් නිසා මටත් ඉතින් පැය භාගයක් තමයි උපරිම හරියට අවධානයෙන් පාඩම් කරන්න පුළුවන්. ඉතින් මං මේ පැය භාගයක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන තමයි මං ඊටු ආයෙ පාඩම් කරන්න ගන්නේ. ඔයාලා ඉතින් පැය භාගයට වඩා පැයක් විතර එක දිගට අවධානයෙන් පාඩම් කරන්න පුළුවන් ඇති. ඇත්තට මේක හොඳයි. මං කියන්නේ ඉතින් මේ සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 25ක් විතර පාඩම් කරන්න පුළුවන් හරියට අවධානයෙන් පාඩම් කරන්න පුළුවන් කෙනෙක්ට විනාඩි 5ක බ්‍රේක් එකක් අරන් පාඩම් කරන්න. ඒ විනාඩි 5ත් මේ මොකොත් කරන්න යන්න එපා. ඇවිදින්න යන්න එපා. එතනින් ඉඳගෙන හරි නැත්නම් මූණ හොදගෙන ආයෙ එතන ඉඳගන්න. ඒක තමයි ඉතින් මම නම් කරන්නේ ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඔයාලගේ විදියක් හදාගන්න. ඉතින් මට නම් ඉතින් පාඩම් කරනවා නම් පාඩම් කරන්න පුළුවන් රෑ තමයි. රෑ කියන්නේ කවුරුත් නැති වෙලාවක සද්ද බද්දයක් නැති වෙලාවක තමයි පාඩම් කරන්න පුළුවන්. මට ඉතින් සමහර අයට පුළුවන් ওই දෙයක් විසගෙන සද්දත් එක්ක පාඩම් කරන්න. මට එහෙම බෑ. මං ඉතින් සපාඩුවේ රෑට තමයි පාඩම් කරන්නේ. ගෙදර නැති එකත් කවුරුත් ගෙදර නැති වෙලාවටත් පාඩම් කරනවා. ඉතින් ඔය එක එක්කෙනාගෙන් කෙනාට මං කිව්වා වගේ කලින් කිව්වා වගේ ඒක වෙනස් වෙනවා. ඒක අර අවධානයෙන් පාඩම් කරන එක වෙනස් වෙනවා වගේම ඒකත් වෙනස් වෙනවා. එක එක්කෙනාගෙන් එක්කෙනාට. ඉතින් ඔයාලා පාඩම් කරනවා නම් ඔයාගේ විදියමක් හදාගන්න. ඉතින් ඒ ක්‍රමේ සාර්ථකයි. ඉතින් මේ මම පාඩම් කරන විදිහට තමයි මට මතකෙ හිටින්නේ. මට පාඩම් හිටින්නේ.
ඉතින් මේ මගේ ක්‍රමේ තව කෙනෙක්ට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයාලා ඔයාගේ විදියක් හදාගන්න. ඒ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. තව කෙනෙක් කියනවටවත් කරනවටවත් කරන්න එපා. ඔයාලා ක්‍රමය අත්හදා බලන්න නම් බලලා ඒක හරියන්නේ නැත්නම් වෙන ක්‍රමයක් අත්හදා බලන්න ඔයාගේ විදියට. ඉවරුනේ මගේ පළවෙනි vlog එක. ඉතින් මම හිතනවා අසලෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ මම පාඩම් කරන විදිය ඔයාලටම ක්‍රමයක් හදාගන්න. ඉතින් වැඩි කතාවකුත් නෑ. දැන් 2:08 වෙලාව. ඉතින් මේ වගේම තව වීඩියෝ ගේන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ වලින් ආයෙ පාරක් හම්බෙමු. Bye.